කොටියාගේ හොරි හොඳ වුණාද? ඒක දැනගන්න මේ කතාව ඉවර වෙනකන් බලන්න. පෙර කාලයක එක ගමක සහෝදරයෝ දෙන්නෙක් ජීවත් වුණා. වැඩිමල් සහෝදරයා මහා ගමයා. ඔහු ටිකක් අහිංසක, ඒ වගේම මෝඩ මිනිහෙක්. බාල සහෝදරයා පොඩි ගමයා. ඔහු හරිම කපටි, බුද්ධිමත් කෙනෙක්. මේ දෙන්නාට ලස්සන එළවලු කොටුවක් තිබුණා. හැමදාම රෑට මේ වගාව වල් සතුන්ගෙන් බේරගන්න දෙන්නා මාරුවෙන් මාරුවට හීනේ පැලට ගිහින් ලැබුම් ගත්තා. මේ දෙන්නාටම ආදරය කරන අම්මා ඔවුන්ට රෑට කන්න බොහෝම රසවත් බත් මුලක් බැඳලා දෙනවා. ඔය අතරේ මේ හීනාසල කැලෑවේ ලොකු කොටියෙක් හිටියා. මේ කොටියාට ඇඟ පුරාම හොරි හැදිලා කසන එක දරා ගන්න බැරිවයි හිටියේ. එක දවසක් රෑ මහාගමයා පැලට වෙලා අම්මා දුන්න රසවත් බත්මුල දිගහැරලා කන්න ලෑස්ති වුණා. බත්මුලේ සුවඳ කැලේ පුරා පැතිරුණා. කොටියාට මේ සුවඳ දැනි පැල ළඟට ආවා. බය වෙච්ච මහාගමයා බිම වැටි තමන්ව නොමරන ලෙස කොටියාට වැඳ වැටුණා. කොටියා ගමයාගෙන් කෑම ඉල්ලුවා. ගමයා තමන්ගේ බත්මුල කොටියාට දුන්නා. බඩ පිරෙන්න කාපු කොටියාට හොඳටම නිින්ද ගියා. හැබැයි නිදාගන්න කලින් කොටියා මහාගමයාට නියෝගයක් කළා. ගිනි පිඹපිය, හොරි කහපිය. කොටියාගේ බය නිසා මුළු රෑම ගමයා ගින්දර නිවෙන්න නොදී පිඹිමින් කොටියාගේ ඇඟේ තියෙන හොරි කසන්න වුණා. උදේ වුණාම කොටියා කැලේට ගියා. මේක දිනපතා පුරුද්දක් වුණා. සති කිහිපයක් යනකොට නිදි නැතිව මහා ගමයා හොඳටම කෙට්ටු වෙලා අසනීප වුණා. පොඩි ගමයා මේ ගැන විපරම් කළාම මහා ගමයා බයෙන් වුණු හැමදේම කිව්වා. පොඩි ගමයා hina වෙලා මෙහෙම කිව්වා. අයියේ, ඔයා හෙට රෑට ගෙදර ඉන්න. මම පැලට යන්නම්. පොඩි ගමයා එදා රෑ පැලට ගිහින් Taman කවුද කියලා කොටියාට නොපේනෙන්න ඉඳගෙන කෑම ටික දුන්නා. කොටියා කෑම කාලා නිදාගන්න ලෑස්ති වෙද්දි පොඩි ගමයා හොරෙන්ම යකඩ පුල්ලක් ගෙන ගින්දර අස්සට දැම්මා. කොටියා වෙනදා වගේම ඇඟ කසන්න කියලා නියෝග කළා. පොඩි ගමයා මුලින් හිමීට ඇඟ කසමින් කොටියාව හොඳටම නින්දට වැටෙනකම් හිටියා. යකඩ පුල්ල හොඳටම රත් වෙලා රතු වෙලා තිබුණේ. පොඩි ගමයා එකපාරටම රත් වෙච්ච යකඩ පොල්ල අරගෙන කොටියාගේ ඇඟේ හොරි තියෙන තැන්වලට තද කළා. කොටියා වේදනාවෙන් කෑ ගහලා ඇහෙරුණා. එතකොට පොඩි ගමයා බොහොම සැහැල්ලුවෙන් ඇහුවා, "ඇයි කොටියෝ? දැන් සැපද? දැන් හොරි කැසීම හොඳටම ඇතිද?" කියලා. කොටියා බය වෙච්ච පාර කෑ ගහගෙන කැලේට දිව්වා දිවිල්ලක් ආයෙම ඒ පැත්ත පලාතේ ආවේ නැහැ. මහා ගමයාටත් ආයෙම බයක් නැතිව තමන්ගේ හීන බලා ගන්න පුළුවන් වුණා.